Come on, Lord, come swallow it, come spring it up. Come on, Lord, come swallow it, come swallow it, come Shina could swallow it. It's really become a which one could be of the shoots in the other shop. She was ready, I should see you. प्रेमांत देवी प्याननी इधर श्याम लम्बो बहन से के प्रेमांत तो हर से कमाल करना नासरे सुस्पिसान से कमाल के ना प्याननी बहन से के मान प्याना नो हर से खादर नो पटेगे ना श्याम लम्बाते प्रकाश होने ने बहुत आमीन हालेलुया जवाला तो बया स्वामी वහන්සේ के කරුණාව දයාව කවුද කියන්නේ දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවාද ඒ ප්‍රේමයට ලං වෙන ආසද ප්‍රශ්නයක් කවුද ඒකට උත්තර දෙන්නේ ඒ ප්‍රේමය අපිට ඕනේද ඇත්තටම අපිට ප්‍රේම කරන කෙනෙක් අපිට ඕනේද අපි ගැන සිතන අපිට ප්‍රේම කරන ස්වාමීන් වහන්සේ හැරගෙන කිසිම කෙනෙක් නැහැ කිසිම කෙනෙක් නැහැ අපි කොතරම් තාත්තෙක් හිටියා අපි කොතරම් අමාරු තැනක හිටියා පොඩි වෙලාවකදී අපිට කරුණාව දයාව ලැබෙනවා ඇයි ඒ ප්‍රේම කරන අපේ දෙවියන් අප දිහා බලනවා මුරණ්ඩු ගැන ඔය කාකාරෙන් කියා කරනකොටම අනුකම්පාව දයාව මක්නිසාද දේව වචනේ සත්‍යතාවය කුමක්ද අපි විනාශුනේ නැත්තේ මොකක් නිසාද නොනවතින නිසා ඒවා අලුත් ප්‍රතිබන ඔබට ඒක මතක් කරගන්න පුළුවන්ද එහෙනම් අපි මේ මොහොතේ කොතනද සිටින්නේ ඒ සිටින තැන සිටීමෙන් අපි ඡායකාය මාවත අද දවසත් අපිට තියෙන ඡාය ස්වාමීන් වහන්සේ තුලින් එනේ සියල්ල අපි අත්පත් කරගන්න බුද්ධ විදියට විශේෂයෙන් දෙවියන් වහන්සේ අපිට මතක් කළා නේද අපේ දේශනා කාර්ය පොතේ යම් කවස්සාව දෙවියන් වහන්සේගේ ගෘහයට එන්නකොට මොකද ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ කියලා හදන්න අද දවසේ අපිට මොනවද කියන්නේ කියලා මොකද ස්වාමීන් වහන්සේ කිව්වේ ස්වාමීන් වහන්සේට කොයි වගේ අය ගැනද කතා කරන්නේ අපිට ගෝලෙක් වෙන්න වාසනාව ලැබෙන්නේ කොයි විදියටද අපි ගෝලෙක් කියන්නේ කවුද ස්වාමීන් වහන්සේගේ පාවිච්චිනවා නම් සැබෑවටම ඒ ගෝලෙක් වෙන එක මොකද වචනය දැනගැනීම තුළින් අපි සැබෑව දැනගන්නවා එතකොට යක්ෂයට බෑ අපිව රවට්ටන්න. ඒ මොකද සැබෑම දැනගන්නවා සැබෑම අපිව නිදහස් කරනවා. දැන් අපි යම් කෙනෙක් යම් දෙයක් කරනකොට අපිව හරි විදිහට ඒක අවබෝධ කරගත්තොත් අපි උගලට අහු වෙන්නේ නැහැ. දේව වචනේ අප තුළ තියෙනකොට අපි උගලට අහු වෙන්නේ නැහැ. යක්ෂ අපිව ඒකට ගෙනල්ලා අපිව විනාශ කරන්න සැලසුම් ගැහුවත් කොතරම් දෙයක් කළත් අපි උගලට අහුලා අපිව විනාශ කරන්නේ නැහැ.
Memang Krista ada juga mungkin ke anu pernah sudah tunang bersama gini apa memang kepengen. Atau itu tamu satu. Bete වැරදුනා අනේ නුඹ කලේ මොනවද නුඹ කලේ නුඹ භාවන කරන වේ වැරදි නුඹේ සිත එවිට අපිටම වරදකාරී හැඟීම් එනවා ඒ හැඟීම් තුල අපි මොකද කරන්නේ ස්වාමීනි මට වැරදුනා හැබැයි එහෙම හිතලා අපි ජීවත් වන ජීවිතය අපේ මොලේ නේ දැන් අපි ආචාර කරමු අද දවසේ අපේ වරද හංගවලා තියලා අපි වරදින් ගලවලා මොතවලා නිදහස් කළා දේව රාජ්‍ය මේ පොළවේ ඇත්තටම අන්තිම කාලයේ පැමිණ තිබෙනවා ඒ කාලය තුල දැන් මේ දේශයට මෙන්න ලෝකයට මෙන්න යන විපත් ගැන කතා කරනවා නමුත් අපිට ඒක නම් ප්‍රශ්නයක් නෑ ඒ මාත්‍රිසාද අපේ දෙවි සමිඳුන් අපිව ආරක්ෂා කරනවා බලා ගන්නවා අපේ ජීවිත තුල ක්‍රියා කරන්නට සාධිකිත පියාණන් අපේ සාධිකිත සෙනගක් වශයෙන් මේ පොළවේ ජීවත් කරන දෙවි පියාණන් වහන්සේ අපිව බලා ගන්නවා නමුත් ස්වාමීන් වහන්සේට විරුද්ධව අපි යක්ෂයට ඉඩ දුන්නොත් යක්ෂ අපිව විනාශ කරන්නට ඒ සැලසුම් ගැසුවොත් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය අපේ ස්වාමීන් වහන්සේගේ උරුමෙන් අපි ඈත්ලා අපිව විනාශ කරන්නට යක්ෂගේ බලය ක්‍රියා කරනවා එසේනම් අපි ස්වාමීන් වහන්සේට යක්ෂයන් කරමු දෙවියන් මෙන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාමුල අපි ඔබගේ පාමුල සිටින මේ උදැස්ස ස්වාමීනි ඔබ වහන්සේගේ හඬ අසන්නට ඔබ වහන්සේ අපිට කතා කරන්නේ ඔබ වහන්සේට අවශ්‍ය කුමක්ද ඒ ආකාරයෙන් ඔබ වහන්සේට මේ පොළවේ සියල්ල ස්වර්ගයේ සදාකාල ජීවනයේ උරුමයට අපි සූදානම් කරගන්න ඒ ජීවනයේ මාර්ගය අපිට උගන්වන්නට ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේගේ කරුණාව ලැබී තිබෙන කල සුදුතුනේ මෙන්න මා කිසිත් මధు විලක් නමුත් ස්වාමීනි ඔබ වහන්සේම මාතුලින් ඔබගේ රැළට මෙන්ම මටද කතා කළ මැනව සුදුතුනේ එසේ කතා කරන විට වචනය එකිනෙකනාගේ සිත් දොරට විවෘත කරමින් ඒ දොරට සුද ස්වාමීනි සිත් දොරට විවෘත කරමින් ස්වාමීනි වචනේ එකිනෙකනාගේ සිත් වල නිදන් කරමින් ඒ නිදන් වෙන වචනය ස්වාමීනි ඔබ වහන්සේ මේ යේසුස් වහන්සේගේ තමරන් එක සිත් තුළ ස්වාමීනි ලියවෙන්න එවිට ස්වාමීනි සතුරට ඒ සිතේ ලියවී තිබෙන දේ සමග අපිට නැගිටින්න සුදුතුන් මඟ පෙන්වන විට සතුරගේ බලයට විරුද්ධව ස්වාමීනි අපි සියල්ල ස්වාමීනි ජය ගන්නට අපිට කරුණාව දයාව ලැබෙන නිසා ගන්නා සුදුතුන් ගන්නා නිසා සුතිය සංසරණාමෙන් අපි බාරයි දැන් hier සතිය අපි කතා කරේ ඒකයි නමුත් දැන් වචනයේට ස්වාමීන් වහන්සේ කියන වචනේ පවතිනවා කියන්නේ කොහොමද වචනේ පවතිනවා කියන්නේ වචනෙට කීකරු වීම කියන්නේ කොහොමද දැන් ස්වාමීනි ඔව් ස්වාමීනි දැන් මේ වෙලාවට ඔව් ස්වාමීනි ඔබ වහන්සේ කිව්ව මං කීකරු වෙන්න ඕනේ ස්වාමීනි මං ඒ දෙක දැන් ඉතින් මුළු හදවතින්ම මානසෙන් හැංගීම් වලින් දැන් අනේ ඔව් පියාණනි මට කොච්චර ඔබ වහන්සේ ආදරේද ඒක නිසා මම ඔබ වහන්සේ කියන දේ මං කරන්න ඕනේ ස්වාමීනි ඔබ වහන්සේ ඔව් ස්වාමීනි මං කීකරු වෙන්න ඕනේ කියලා මං කීකරු වීම ඔය ආකාරය පිළිපදින හරි දැන් අපි අද දවසේ කීකරු වීම ගැන පොඩ්ඩක් කතා මාත්‍රිසාද අපි කීකරු වීම කියනකොට ඇත්තට අපි ආසයි කීකරු වෙන්න ආසයි ඒව තුලින් නමුත් කීකරු වීම අපෙන් බලකන දේවල් තියෙනවා කීකරු වීම අපේ බලකන බලවත් දේවල් තියෙනවා කීකරු වීම අපෙන් බලකන අපි සියල්ල දන්නවා දැනගත්තට ඒකට කීකරු වෙන්න බැරුව අපේ මානසික තුල යක්ෂ අල්ලගෙන නොයේ ආකාරයෙන් අපේ මානසික තුල හැඟීම් පාලනය කරමින් අපිව විනාශ කරන්නට සැලසුම් කරන දේ තියෙනවා කීකරු වීම අපෙන් උදුරා ගන්නට විශේෂයෙන් උදුරා ගන්නට අපේ සිත සිටිවිලි හැඟීම් තුල අල්ලලා ස්වාමීනි අපි උදුරා ගන්නට කීකරු සතුරා සැලසුම් කරනවා කූටු පංක්‍රම තුලින් අපි හිත කරනවා අපි හිත හදාගන්න නෑ ස්වාමීනි මං එහෙම කරන්නේ මෙහෙම කරන්නේ කියලා දැන් අපි ඉගෙන ගත්ත දේ අපි දැන් ඇත්තටම මම දැක්කා බයිබල් ස්ටඩි එක තුලත් ඔබ ඉගෙන ගත්ත දේම තමයි එතන යන්නේ දැන් අලුතෙන් එන කෙනෙකුට ඒක අලුත් එකක් වෙනවා ඉගෙන ගන්න ඔබට නැවත ආවර්ජනය කරමින් අපිව ඒ සත්‍යයට ගෙනෙන්න උත්සාහය
අතට ඒක අපිට අද දවසේ ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් ඔබ දැන් එකිනෙකනා දන්නවා කීකරු වීම කියන එක. කීකරු වෙන්න ඕනේ කියන එකක් දන්නවා. උන් කාමලවම කීකරු වෙන්න. මේ කියලා තියෙන දේවල් නැවත අපේ සිත් තුළට දාගමු. කොලොස්සි 3 වෙනි පරිච්ඡේදයටම අපි යමු. කොලොස්සි 3 සතියේ අපි ඒ කියන්නේ මතකයට ගෙනාවා. ඇයි මෙහෙම කළේ? අද අපි ඉන්න තත්ත්වය තුළ අපිම දන්නේ අපි කොතනද ඉන්නේ කියලා. අපි ඒ ගැන දන්නේ නැහැ. නමුත් අපි ඒ ගැන අපි හිතනකොට ඇත්තටම අපි දන්නේ නැහැ අපි කොතනද ඉන්නේ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ අපි තුල දාලා තිබෙන සැලසුම මොකද්ද? ඔබලාගේ ජීවනය යේසුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සංකල්පලා තිබෙනවා. බලන්න එතන කොච්චර සම්බන්ධතාවයක් තියෙනවද? අපේ ජීවනය වෙන මොකද්ද මේ ජීවනය? අපේ විශ්වාසිකව අපේ ජීවනය තියෙන්නේ කොහෙද? අපේ තුල යේසුස් වහන්සේ සමගයි දෙවියන් වහන්සේ තුල සංකල්පලා තියෙනවා. ඇත්තටම අනේතනින් අපි පටන් ගන්නකොට නමුත් ස්වාමීන් වහන්සේ කියන මේ ක්‍රිස්තුස් වහන්සේ ඒ ජීවනය වන ක්‍රිස්තුස් වහන්සේ ඒකට අපේ ජීවනය ක්‍රිස්තුස් වහන්සේ ජීවනය වන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙන විට නුඹලා කොයි විදිහට ප්‍රකාශ වෙන්නේ? තේජසින් ප්‍රකාශ වෙනවා. ඒක අපේ ජීවිතය තුළ අපි දකින්න කියන්නේ ප්‍රඥාවේ දැනගැනීමෙන් අපි හැසිරෙන තැන අපි ක්‍රියා කරන තැන අපි මූල දෙන අභියෝගය තුළ ඒ සියල්ල තුළ අපි ඡය ගන්නේ කොහොමද කියන්නේ. ඉතින් ඒ ඡය අපට දෙන දෙවියන් තුළ දැන් පුතා දැන් අපි මේ ගැන අවදි වෙමු. මත්නිසාද දැන් 5 වෙනි පදයේ සිට අපි 11 වෙනි පදය දක්වා කියවන්න යනවා. මෙන්න අපිට කීකරු වෙන්න අවශ්‍ය දේවල් අපි මේ දේවල් කියවලා තියෙනවා, මේ දේවල් කතා කරලා තියෙනවා. නමුත් අද දවසේ කීකරු වෙන්න ඕනේ ස්වාමිනේ, කීකරු වෙන්න ඕනේ කියවට මේ සිත තුළ ඒක සීරව තිබෙනවා. අපි සීරව තබා ගන්නට මේ වචනය අපේ තුළ නිධන් කරන්න මත්නිසාද ස්වාමිනේ එහෙම නුඹලා තුන්වහන්සේ සමග තේජසෙන් ප්‍රකාශ වෙනවා. නමුත් ඒකින්ද කොහොමද කියන්නේ? අපිම කියන්නේ එබැවින් පොළවේ තිබෙන නුඹලාගේ අවයවයන් එනම් වෛශ්‍යකමත්, අபிසිඳුකමත්, කාමරාගයත්, නපුරු තෘෂ්ණාවත්, රූප වැඳීමත් වූ තණ්හාවත් නසන්න. පොඩකින් දැන් රූප වැඳීම කියලා කියනකොට අපේ ගෙවල් රූප නැහැ. නමුත් අපිට රූප අපි දෙවියන් වහන්සේට වඩා යම් දෙයකට අපිට උදේ ඉඳන් සිත තිබෙනවා නම් ඒ රූප වන්දනාවක් අපිට තියෙනවා. පියාණනි හැම දෙයකටම පියාණනි අනේ පියාණනි අනේ මට කරුණා කරන්න පියාණනි මොනවා හරි දැන් දරුවෙක් අම්මා තාත්තා ඉන්න දරුවෙක් ප්‍රශ්නයක් ඇති වෙනවා අම්මේ තාත්තේ කියලා කෑ ගන්න මිසක් වෙන කෙනෙකුට කතා කරනවද? ඇයි? තමුගේ ශක්තිය, තමුගේ ධෛර්යය, තමුගේ රැකවරණය. ඇයි එහෙම වෙනවද? එහෙමනම් අපේ තාත්තත් එක්ක අපි ඉන්නවා නම් අනේ පියාණනි, අබ්බා පියාණනි, අනේ මට අමාරුයි පියාණනි, මා දේශ බලන්න පියාණනි. ඒ දෙවියන් වහන්සේ කරුණාවෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් පොරොන්දුයි. කෝප වීමට ප්‍රමාද වූ තායාවෙන් හා සත්‍යෙන් මහත් වූ දෙවි කෙනෙක් කියලා දේව වචනේ සඳහන්. අපි එහෙම කෑ ගහනකොට මර ගහනකොට ඒ දෙවි පියාණන් වහන්සේ නිකන් ඉන්නේ නැහැ. ඒකට අපේ හිත තියෙන්නේ අර දරුවෝ ඇවිල්ලා අම්මේ තාත්තේ කියනකොට කෑ ගහනකොට අපිට ඉන්න පුළුවන්ද? එහෙම කෑ ගහනකොට අපිට ඉන්න පුළුවන් බෑ. ඇයි ඒ දරුවා ගැන අනුකම්පාවෙන් දුකෙන් අනේ මගේ දරුවට මොකද උනේ කියන තැන. දැන් අද දවස් අපි සිතන්නේ හැබැයි දරුවා මුරණ්ඩු කෙනෙක් වෙන්න පුළුවන්. අකිකරු කෙනෙක් වෙන්න පුළුවන්. කොයි වුණත් ඒ හිතේ තියෙන ආදරේ වෙනස් වෙලා යනවා. අපි අබ්බා පියාණනි කියන අඬගසන්න
මේ අපේ සිත් තුළ නිධාන කරගන්න අපිට පුළුවන් නම් ඒ මොහොතේ අපේ සිත සුදහත් වෙනත අබ්බා පියාණනි අනේ පියාණනි කියලා මුරගසන්න අපිට පුළුවන් වෙන විට අපිට කරුණා කරන්න අනුකම්පා කරන්න අපිට කරුණාව දයාව දෙන්න ස්වාමීන් වහන්සේගේ සිත බලන්න ඒ සිත විශ්වාස මහා බලයෙන් කැමති සිත දැන් තේරුම් ගන්න එසේනම් පියාණන් වහන්සේ අපේ බලාපොරොත්තු වෙන්නේ ඒක නිසා දැන් මෙතන කියන්නේ මේ රූප බැඳුවොත් අන්නහව කියන්නේ අපේ රූප තියෙන්නේ අපේ එකේ කාංසාවයි දෙවියන් වහන්සේ නෙමෙයි අපේ රූපය අපේ ආසාවල් අපි ආශා කරන දේවල් අපි බලාපොරොත්තු වෙන ඒවා අපි ලබා ගන්න සූදානම් වෙන දේවල් තමයි අපේ අබ්බා කියන්නේ අපේ ඒ රූපය අපේ ස්වාමින් වහන්සේ අපේ එකම රූපය නම් අපේ හැමතිස්සෙම අරක තමයි අපේ හිතින් කියන්නේ. ඒකයි අම්මේ තාත්තේ කියන්නේ නින්දෙන් හිටියත් මොන තැනක හිටියත් ඒක කියන්නේ අපේ හිතේ එක තැන්පත් වෙලා තියෙනවා. අබ්බා පියාණන් වහන්සේ අපේ සිත් තුළ තැන්පත් වෙලා තියෙනවා අනේ පියාණනි කියලා කෑ ගහන්න තරම් හැකියාවක් තියෙනවා නම් මුරණ්ඩ වුණත් මොනවා වුණත් ඒ පියාණන් වහන්සේ දරුවා දිහා බලනවා. මාර්ගය හදනවා. නිදහස් කරන්නට ආස වෙනවා. අනිත් අපි තේරුම් ගන්න ඕනේ. අද දවසේ ස්වාමීන් වහන්සේ එපා කියන දේ. එහෙනම් අපිට තිබෙන රූප ගැන අපි හිතන්න පටන් ගන්න මේ රූප දැන් මම මොනවා ගැන දැන් අද දවසේ පියාණනි කියලා යම් දෙයක් හිතුවා අර මේ නොහිත් දේවල් අපේ සැලසුම්. ඒ සැලසුම් සම්පූර්ණයෙන්ම අපේ නැගේ. මානසික තුල සතුටට කියලා. දෙවියන් වහන්සේ අපව තබලා තියන්නේ මේ පොළවේ අපිව ස්වාමීන් වහන්සේ මොන ආකාරයකද දේශය මොන වගේ දේශයක්ද පියකරු දේශය අපි පියකරු දේශය මේ පොළවේ අපි ස්වාමීන් වහන්සේට වටිනාකමින් පිළිද පියකරු දේශය රාජකීය පූජක දෙවියන් වහන්සේට අයිති සෙනගක් අපි ඒ සෙනග ගැන ස්වාමීන් වහන්සේ කොතරම් අනුකම්පාවෙන් දයාවෙන් බලනවා මොකද අපිට වැරදෙන බව දන්නේ අපි දුවිලි බව දන්නේ යක්ෂයද දුවිලට කාවැදිලා අපිව විනාශ කරන්න සැලසුම් කරන බව දන්නේ ඒ සැලසුම් තුනේ ඒකනේ දේ වචනේ කියන්නේ ගොරෝණ සිංහෙක් වගේ ඔබමම කැරක් කැරකි වටේට කැරකි ඉන්නේ මොකටද කියලා කවුරු හරි අල්ල ගන්න ඒ යේසුස් වහන්සේත් අල්ල ගන්න හැදුවේ යා තමයි ඉතින් ඒ මානසිකව ආනිසා ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙතන අද ස්වාමීනි අපි ඉන්නේ කොතනද මට දැන් මේ තියෙන රූප මොනවද මම ආස කරන දේවල් ජීවිතේ ජීවත් වෙනකොට අපි මාර්ගය ස්වාමීනි ඒ මාර්ගය අපට පෙන්වුම් කරන විට අපි යම් දේවල් අපිට හේවිලා වෙනවා මේක මේ විදියට කරන අපි ඉගෙනීම තුළ මේ දේවල් තුළ අපි යම් දේවල් අපිට දෙනවා ඒ දෙනකොට අපි දැනගන්න ඕනේ මේක දෙවි පියාණනි ඔබගේ සැලැස්මද ඔබගේ කැමැත්තද යක්ෂ නැත්තම් මේ ඇවිල්ලා මාව රවටගෙන ගිහිල්ලා ඒකෙන් විනාශ කළා අන්තිමට මොකද්ද වෙන්නේ අපි තිබුණ දේත් අපිට නැති වෙනවා ඒ වගේම ඊට පස්සේ අපි ඒක තුළ බොහෝ වෙහෙසටපත් වෙනවා නමුත් දේව කැමැත්ත එනම් අපිට කොතරම් කැමති දෙයක් වුණත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවනවා නම් ඒකට අපි කිසිසේත් එකඟ විය නොයුතුයි මක්නිසාද ඒක පෙනෙන ආකාරයට අපිට හොඳට පේනවා ඒකනේ අපි යන පාර කොකද කෙටි පාරය ඒකේ වලවල් තියෙනවා නොයි කාකාරේ කැටි කට්ටු පඳුරු ඒ යන පාර හරි අමාරුයි කෙටි පාරක් ඒක විශාල පාරක් තියෙනවා ඒ පාර අපිට කිසිම බාධාවක් නැහැ දුවන්න පුළුවන් වේගෙන් දුවන්න පුළුවන් දුක ගිහලා අන්තිමට පහට අපි වැටෙන්නේ පාතන් දෙමත් අර පාර යනකොට අපිට කටු ඇනෙනකොට ඒවා ගලවන්න තියෙනවා වැටුමුට තුවාල වෙනකොට ඒවා පිය දාන්නම අපි බලාපොරොත්තු වෙන දේ දකින්නකොට ඒ දේවල් ගැන අපිට එච්චර හිතෙන්නේ අපි යන මාර්ගය දිහා බලාගෙන දැන් අර උයනක් තියෙනවා ඒකේ පළතුරු පිළ ඔක්කොම පිළ දැන් අපි තියනකොට කොහොමද අනික්මට කෝබාරිය දෙන්න අන්දෝඩේ බලන්න තියෙන දේවල් තුවාලේ කටු වෙන්න තිය ගලවලා හක්ක දාන්න ඇයි මේ කට්ට වැඩන්නේ මට ඕනේ අතින් ඒ තැනට අපිව සූදානම් කරමු
දෙවියන් වහන්සේ බලාගෙන අපේ පාර පටු පාරක්. ඒ පාර නොයිකුත් වලවල් වල වැටෙන නොයිකුත් දේවල් වලින් පීඩා කරන්න යක්ෂය හතර වටින් කැරකි නමුත් අපිව ආරක්ෂා කරන්න අපිව රැක බලා ගන්න අප සමග සිටීමේ ඒ යක්ෂගේ සියලු දේන් අපිව නිදහස් කරන්න ස්වාමීන් වහන්සේ අප සමග. ඒක අපි අමතක නොකර යුතුයි. ඒකට එක කාරණාවක් කියනවා. යේසුස් වහන්සේ මේ පොළොවේදී සුදයන් 14 වෙනි පරිච්ඡේදයේ නැත්නම් 12 වෙනි පරිච්ඡේදයේ 46 කිව්වා. මාගේ ස්වාමීනි මා කෙරෙහි අදහන්නා වූ කවරෙක්ද? ඒ වගේම කුමක්ද? අන්ධකාරයේ නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයව ආවේ. සුද්ධ යෝහන් 12 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදය කියනවා මා කෙරෙහි අදහන්නා වූ කවරෙක්ද? අන්ධකාරයේ නොසිටින පිණිස මම ස්වාමීනි ආලෝකයව මේ දේශකල ආලෝකයව ආවේ. එසේනම් ඒ ආලෝකය එතකොට අන්ධකාරයේ බලයට එරෙහිව අපිට ජීවත් වෙන්න මම මේ ලෝකේ ලෝකයට ආලෝකයව ආවා. යේසුස් වහන්සේ ආලෝකයයි. අපිට අන්ධකාරයේ බලයේදී අපි හුඟා දුරට වෙහෙසටපත් වෙන හුඟා දුරට දේවල් තිබුණා. නමුත් ආලෝකය සමග සිටිනකොට එන හැම දෙයක්ම ඒ තරම් බලපෑමක් ඇතුව අපිව පාලනය කළා. අපිව විනාශ කරන්න සතුටට බෑ. ඒ නිසාද ස්වාමීන් වහන්සේ අපිට ශක්තිය දෙනවා, ධෛර්යය දෙනවා, ඒවා දරා ගැනීමට අපිට පුළුවන්කම තිබෙනවා. නමුත් ඒ තුළින් අපි ජීවත් කරවන්නට ස්වාමීන් වහන්සේ ජීවමානව සිටිනවා. ඒ නිසා දැන් පුතා කියන්න 6 මේ දේවල් නිසා දෙවියන් වහන්සේගේ උදාස අකීකරුකම්මේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේ. නුඹලා පසුගිය කාලෙහි ඒ දේවල් ජීවත් වූ කල ඒවාෙහි හැසිරුණාය. නමුත් දැන් නුඹලා ඒ සියල්ල කෝපය, උදාස, ක්‍රෝධය, අපහාසය, නින්දා කිරීම නුඹලාගේ මුඛයෙන් නික්මන කැත කතාව පහ කරන්න. එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමග අහක දමා අලුත් මනුෂ්‍යයා මැව් තැනන් වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත් කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයා පැනඳ ගත්තා. දැන් මේ ස්ථානයේ දැන් මේ විදියට කියනවා එබැවින් පොළවේ තිබෙන නුඹලාගේ අවයවයන් ඒ සියලු අවයවයන් කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මේ දේවල් නිසා ඒ අවයවයන් කියන්නේ වෛශ්‍යකම, අපිරිසුදුකම, කාමරාගයේ නපුරු තෘෂ්ණාව, රූප බැඳීම වූ තණ්හාවන්. දැන් රූප බැඳීම ගැන මම ඔබට කියලා දුන්නා. මේක තමයි මේ රූප බැඳීම කියන්නේ අපේ ජීවිතේ අපි ආශා කරන දේවල්. එතකොට කියනවා අපේ ගෙදර රූප නැහැ. කිසිම දෙයක්. අපේ සිතේ ගොඩාක් රූප තියෙනවා. මේ තනේ අර 30 කෝටිකත් වැඩි තියෙනවාද කියලා මම දන්නේ. ගොඩාක් රූප තියෙනවා අපේ. ඒ රූප තුලින් අපි කොහොමද අපිව ක්‍රියා කරන්න අපි උත්සාහ කරන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ එසෙන්ද කියනවා මේ දේවල් නිසා දෙවියන් වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේ මෙන්න මෙතනයි. එවිට අපි සිටින තැන දෙවියන් වහන්සේගේ උදහස මොකද ස්වාමීන් වහන්සේගෙන් ඈත් ජක්ෂගේ බලයට යන විට මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකම. ඒක කොහෙද තියෙන්නේ? රෝම 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයනේ මතකද ඒක? එතකොට දැන් රෝම පොත ගැන කතා කරනවා මම අහගෙන බයිබල් ස්ටඩි එකේදී අපි ඉගෙන ගත්ත දේවල් තමයි ඔතන ඔක්කොම කියන්නේ. ඒක කියවන විට ඇත්තට අපිට ජීවත් වෙන ජීවිතේ දෙවියන් වහන්සේ නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. එවිට ස්වාමීන් වහන්සේට සතුරුකමක් වෙන විට කුමක්ද වෙන්නේ? අපිට දෙවියන් වහන්සේ නැති වෙනකොට විවස්සාමට ඒ දේවල් අයිති නැති වෙනකොට ඒ වගේම යේසුස් වහන්සේ අපිට නැති වෙනකොට සුද්ධාත්මයන් වහන්සේට දෙවියන් අපිට සුද්ධාත්මයන් වහන්සේ නැති වෙනවා. එතකොට අපි හිස් කම තුල
යක්ෂගේ බලය යටතේ හිස්කම තුළ අපි එයාගේ ඕනකමට පාලනයට අපි එක තැන්වල අපි හරවනවා අර පැත්තට හරවනවා මේ පැත්තට හරවනවා එක දේවල් අපිට පෙන්වනවා අර විශාල මාර්ගයේ දුවනකොට ඔයගලන්ට හරි හොඳයි කියලා පෙන්වනවා. නමුත් අවසානයේදී අපි කොතෙන්ද යන්නේ කියලා අපිට දැනගන්න බැහැ. හැබැයි වැටුණාට පස්සේ මේක තේරෙනවා. නමුත් අපි වැටි හරි තුවාල වෙවි හරි ඒ දේවල් කරගෙන හරි අපි යන මාර්ගය ස්වාමීන් වහන්සේත් එක්ක යනවා නම් ස්වාමීන් වහන්සේ අප සම්බන්ධින්නේ තුවාල බඳිනවා. එමනේ දේවනාංශික නමන්නේ තුවාල බඳිනවා. විතරම් ප්‍රේමයක් විතරම් කරුණාවක් විතරම් දයාවක් අපිට ලැබිලා තියෙනවා. අද අපි කොතනද ඉන්නේ? අද හිතන්න දැන් ලෝකයේ තියෙන තත්ත්වය දැන් අපිට මේ යම් කිසි ආකාරයෙන් නොයෙකුත් තොරතුරු වෙනවා මේ දේශයන් තුළ ලෝකයේ තුළම ප්‍රකාශ වෙන දෙයක්. මේ කෙනා ගොස්සමාන්සික කෙනා මේ විදිහට කෙනා නම අපිට ඒක ප්‍රශ්න. දේව දරුවෙක් නම් ස්වාමීන් වහන්සේ සමග සිටිනවා අපිට කිසි ප්‍රශ්නයක්. ඒක කොහොමද මාර්ගය? අපි කොතන හිටියත් අපි සුරක්ෂිතයි. ඒ මාක්‍රිසාද දෙවියන් වහන්සේගේ රැළ දෙවියන් වහන්සේගේ හස්තයේ විශ්වයෙන් බැං කරුවානන් ස්වාමීන් වහන්සේගේ විශ්ව මහිමෙන් අපි වසංගිසි. නමුත් අපි චක්ෂයට අපි දෙයිද දුන්නේ. අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ නමුත් මේ දේවල් නිසා දෙවියන් වහන්සේගේ උදාස අකීකරුකමේ පුත්‍රයන් පිටත් පැමිණෙනවා. එහෙමනම් නුඹලා පසුගිය කාලයේදී මේ දේවල් ජීවත් වූ කල ඒ වහේ හැසුරුනේ. නමුත් දැන් නුඹලා ඒ සියල්ල මොකද කෝපය, උදාස, ක්‍රෝධය, අපහාසය, නින්දා කිරීම නුඹලාගේ මුඛෙන් නික්මෙන කතාව පහ කරගන්න. දැන් ඇත්තටම මේක අපේ ජීවිතය තුළ අපිට ස්වාම බලවත් ප්‍රශ්නයක්. අපි එදා ලෝකේ ඉන්න කාලේ අපි ජීවත් වුණා ඒ විදිහට. අපි දෙවියන් වහන්සේ නැති කාලේ අපේ ජීවිත මේක පාපයක් කියලා අපි හිතුවා. කෝපයක්. මේ මොනකට මම කෝපෙන්නේ නැත්නම් මට එහෙම වෙන්නේ නැත්නම් මම මිනිස්සෙක් නේ. එදා අපිට පාපයක් කියලා ඒ කිසිදක් හිතුණා. නමුත් අද දවසේ ඒ ඇත්තටම කෝප විනහම මොකද වෙන්නේ? කෝපය ගැන විතරක් කතා කරනවා. කෝපය වැඩි වුණාම මොකද වෙන්නේ? සමහරට heart attack එනවා. සමහරට හුස්ම ගන්න බැරි වෙනවා. සමහරට කෝපය ඇතුළු වේවුලලා මොකද වෙන්නේ? අන්න ඒ කවුරු හරි කියන අනාරට යකා වෙනවා. කෝපය කියන්නේ නැද්ද? නමුත් ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා පාපයක්වත් ඒවා මොකක්වත් කියලා දැන් ලෝකේ මිනිස්සු ගණන් ගන්න ඒක කොහොමද තමයි කියන්නේ මිනිස්සු නිතර සාමාන්‍ය කොට සිදු වෙන එක. දේව දරුවන්ට ඒකයි. දේව දරුවන්ට ඒකයි. දේව දරුවෝ ස්වාමීන් වහන්සේගේ දරුවන්ට තියෙන ප්‍රේමය පමණයි. එවිට මේ ලෝකයේ තිබෙන නපුරෙන් මේ ලෝකයේ තියෙන හැම දෙයක් තුළම අපි ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයේ සැනසෙල්ල සතුට තුළ. ඒ කවුරු මොනවා කරත් අපිට ඒ කිසි දෙයක් අපිට ඇත්තටම මේ කණින් හැඳ අර කණින් මේ යනවා වගේ අර කම්මලේ ඉන්න බල්ලට එන ගැවුවක් දැනෙන්නේ නැහැ. නියා දන්නේ නැහැ හෙන්නද ගැව්වේ කියලා. නමුත් ඒ කිසිවක් අපිට බලපෑන්නේ. මෙන්න මේ සත්‍ය තමයි දේව දරුවෙකුගේ ජීවිතයේ සිද්ධ වෙන්නේ. ඒක වෙන්න තමයි කියන්නේ ස්වාමීන් වහන්සේගේ උදාහස් කෝපය කියන අපේ තුල තිත්තකම. දැන් අපි එපිසහපලිතිසෙක සියලු තිත්තකම. අපිට විරුද්ධව කෙනෙක් යම් දෙයක් කළොත් කොච්චර කිව්වත් ඒකේ පොටි එකක් තියෙනවා. අපි දැක්කම මේ දේවල් අපෙන් පහන්නේ. ඒ දේව දරුවෙක් වෙනවා නම් හැබැයි ඒ දේවල් පහ කරන්න අපේ ශක්තියෙන් බලෙන් බෑ. අනේ මං උත්සාහ කරනවා මට බැහැ අපි උත්සාහ කළා බෑ. මේ ජේසුස් සාංශිකලයට මේ සාංශිකෙන් එන්නේ දේවන අපි නිදහස් වෙන්න ස්වාමීන් වහන්සේට පාපේ කියා දෙන්නේ. මුළු සිතින් පාපේ කියා දෙන්නේ සිත කිරා බලන සෝල්ස කරන තැන වහන්සේ අපෝ පවිත්‍ර කරේ. විශේෂයෙන් අපිට ඒ කෝපය දැන් මේකදී දැන් කෙනෙක් කියපු දැන්
අපෝ ඔබගෙන් ඇහුවොත් මේ මොහොතේදී එක් එක්කෙනාට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. කලම් එක අමාරු නෑ. මේක තමයි කරන්න දෙයක් හරි අමාරු නෑ කියලා. එහෙමයි. එතකොට එවැනි දේවල් වලට අපිව ගෙන යනවා. ඒකට අපි අද දේවතාවුක මොකද කරන්නේ? ස්වාමීන් අන්න එයා ඔබ වහන්සේ එපා කියන දේ කරන්න මාව පොළඹවයි. මාව කෝපෙන් පුරවනවා. මට කිසිම අයිතියක් නැති දෙයක් මේ යක්ෂයා මාව අරගෙන ඇවිල්ලා මගේ මානසික සිතුවිලි හැඟීම් පාලනය කළා මාව කෝපෙන් පුරවන්න හදනවා. ස්වාමීන් වහන්සේ කලේ මාව පරිත්‍යාග කළා. මට යක්ෂයට ඉඩ දෙන්න බෑ. මට ඒ පාපය කරන්න බෑ. මට විරුද්ධව තිබෙන මේ දේවල් මට කරන්න බෑ ස්වාමිනේ. ඔබ වහන්සේ පා කියන දේ මෙන්න කීකරු වෙන්නේ. කීකරු කම අපට එන්නේ කෝපය ගැන එනකොට ස්වාමිනේ මේ කෝපය මට එපා. යක්ෂයන් ඔබ මාව කෝප කළා මාව විනාශ. ඒ කෝපය ඇතුළම අපව විනාශ වෙනවා. අපේ මුළු ශරීරයේ රෝග සැදෙනවා. කොලෙස්ටරෝල් එනවා. සුගර් එනවා. තව දේවල් එනවා. මොකද හරියටම ඒ දේවල් පාලනය වෙන්නේ නැහැ. එක ආකාරයෙන් අපේ ජීවිත නොයෙක් ආකාරයෙන් රෝගය අල්ලගෙන රෝගෙන් කියලා අපව විනාශ කරනවා. සත්‍යයට බලය තුන මොකද මම කවදාවත් යා කරපු දේ අමතක කරන්නේ නැහැ කියලා සමහර. මට කරපු දේ නම් මම කවදාවත් අමතක කරන්නේ නැහැ. අන්න ලෝකයේ සිටින කාලේ අපි විදිහට මමත් එහෙම තමයි ඉන්නේ. අවංකම් අම්මනම් ඒවා වෛරයෙන් පිරුණ ජීවිතය ඇත්තට දුන්නට කමයි වෛරය මට එහෙම කරපු දා මම කවදාවත් තම ආයි මම එයාත් එක්ක කතා කරන්නේ මම දෙහින් හිටපොත ඒක මම කියන්න බෑ අවංකෝ නමුත් ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය තුළ ඉදදීම කරනකොට අද දවසේ මට ඒ ප්‍රශ්නේ මම විදස් කෝපය ඇති වෙනකොට ඒ කෝපය තුළ ජීවත් වෙන්න මට බෑ. කෝපය ගෙනෙනකොට යම් දේවල් කළා මේ ආත්මික දේ ගැන මෙන්නේ කියන්නේ මානසික කෝපය එනකොට. අතේ කෙනෙකුට ස්වාමීන් කෝපය ගැන මම නෑසා. මේක තුළින් මාව එතකොට සිතේ නොයෙක් ආකාරයේ සිතේ දේවල් ඇති කරනවා. කෝපය ගැන කියන්නේ මේ මානසික සිතුවිලි හැඟීම් තුළ එක එක දේවල් ඇති කරනවා. ඒ ඇති කිරීම තමයි කෝපය කියන්නේ. එවිට ඒක අපේ මුළු ශරීරෙම විශ්ස පැතිරෙනවා. කෝපය ඇති වෙන මනුෂ්‍යයන් විශ්ෙන් පිරෙනවා. ඒ විශ්ස ඇති වුණාම අපි රෝගී තත්ත්වයක් පත්වෙනවා. එවිට ඒක ගැන හිතනකොට අපි නොයෙක් ආකාරයෙන් ඇත්තටම මොකක්ද පිළිකාව කියන්නේ මොකක්ද? පිළිකාව කියන්නේ මුළු ශරීරය පුරා දුවල තියෙන වෛරය සෑහෙන කාලයක් තික ඒවා ඇතුලේ තියාගෙන ජීවත් වෙනවා. එවැනි එකක දේ තියෙනවා. ඒක නිසා අපි තේරුම් ගන්න අද දවස් අපි මේකයි කීකරු වීමට තියෙන ප්‍රශ්නේ ඒකයි දැන් අපි කෝපය විතරයි මෙතනින් ගත්තේ. ඒ වගේම උදාහරණ දැන් අපි උදාහරණ වෙනවා ඒ වගේම උදාහරණ වෙනවා කියන්නේ කෝපයේ එකක් තමයි සියලු චිත්තකම්. ඒ වගේම උදාහරණ වෙනවා ඒ වගේම ක්‍රෝධය කියන්නේ හරිම දරුණු. ඒක කිසියෙත්ම අපේ සිත් වලින් යවන්න කිසියෙම ලේසියකම. ඒ වගේම ස්වාමීන් අපහාසය එවැනි තත්ත්වයක් තියෙන එක න අර අපි අකමැති කෙනෙක් ඉන්නාන කවුරු හරි මොනවාකට ටක් ගාලා අපහාසයෙන් කතා කරනවා. අපා ඒක කතා කරන්න බැරි නම් hina වෙනවා. අපි ඇතුළතින් අපහාස කරනවා. ඒ වගේම ස්වාමීන් නින්දා කරනවා. නින්දා කරනකොට අපේ මුඛෙන්ම අපි ඒ දේවල් කරනවා. ඒ වගේම ඉතින් මේ දේ නුඹලාගේ මුඛෙන් නික්වෙන කැත කතාව පහතර බලන්න. එකිනෙකාට බොරු නොකියන්න. මනුෂ්‍ය වග්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔකේ ක්‍රියා සමග අහකදම අලුත් මනුෂ්‍යයා මෙව තැනන් වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැනීම සඳහා අලුත් කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යව අපි පැමිණිලා. දැන් මේක ඉතිසක්තරේ දෙවියන්ට මේ පාවුතුමා මෙතෙන්ට කතා කරන්නේ. එහෙමනම් අපි දැන් මේ දේ අපි මේක තමයි අපිව වෙනස් කරන්න කියන මාර්ගය. දැන් කීකරු වෙන්න ඕනේ මෙතන.
කීකරු වීම කියනකොට ඔව් ස්වාමීනි මට කීකරු වෙන්න ඕන. මට මේ ඒ වුණාට ඉතින් මේවා ඉන්නකොට ඉතින් අමාරුයිනේ. ඒක නිදහසට තමයි. ඒක සාධාරණයි කිරීම. නෑ ස්වාමීනි ඔබ වහන්සේ දැන් මම මගේ ජීවිතේ ඉන්න තමයි මට ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙන්න ඕනේ ස්වාමීනි. මට ඔබ වහන්සේ අනුකරණ දෙයක් කරන්න ඕනේ ස්වාමීනි. ඔබගේ කැමැත්ත පමණක් මට කරන්න ඕනේ. මගේ එකම අරමුණාව ඒකයි. මොකද දෙවියන් වහන්සේ මට දුන්න නිදහස. මට පුදුම නිදහස පුදුම සහනයක් තුළ මම නමස්කාර කරන්න පටන් ගත්තේ ස්වාමීනි. ඔබ වහන්සේට මේ නමස්කාර කරනකොට මට හරි සතුටක්. මං අවුරුදු ගණනාවක් වගින්ද ඒ පීන ස්ට්‍රෝක් ස්වාමීන් වහන්සේ මාව සම්පූර්ණ නිදහස් කළා. සම්පූර්ණයෙන්ම මා ස්වාමීන් වහන්සේට යාචනා කරන්න පටන් ගත්ත මගේ දරුවෝ. දෙවනි දවසේ පළවෙනි දවසේ මම ඒවා ඉල්ලමින් හිටියේ. පළවෙනි දවසේ මට වමනා වුණා. මගේ දරුවෝ පාසල් යනවා, මගේ සැමියා රැකියාවට යනවා. මට වමනා වුණා. පාන්දර නැගිටලා විනාඩි 45ක්වත් දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. ඒකට හේතුව තමයි මේ දෙවියන් වහන්සේ දුන්න නිදහස සතුට. ඒක නිසා මට ඕනේ ඔබ වහන්සේට නමස්කාර මගේ පවුලේ එකතුලා මට නමස්කාර කරන්න ඕනේ ස්වාමීනි කියලා. ඇත්තටම උදේ පාන්දර 5ට නැගිටින්න ඕනේ කියලා මම නිදාගත්තාම හරියට 5ට කවුද බන්ද කතා කරන්නේ. බලනකොට වෙලාව හරියට 5. නමුත් මට 7ට වතුර ඇල්ලුවත් මට කිඹුම් යන්නේ නැවතුනේ. නමුත් මට අගේ අවශ්‍යතාවය නමස්කාර කරන මගේ කිඹුම් යන්නේවත් මොකක්වත් මට ඕනේ කරේ නැහැ. මගේ තිබෙන රෝගය මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මට ඔය ඔබ වහන්සේම නමස්කාර කරන්නේ මේක හිතට ගන්න. ඊට පස්සේ මම ගිහිල්ලා දැන් මොන හොද කියන්නේ කටුක්ක කියන්නේ කරපු ගමන් පටන් ගත්ත කිඹුම් යන්න කිඹුම් යනවා හැදෙලා නැහැ මම ඉඳගෙන ඉවරලා ස්තුති කියනකොට මං හිතන්නේ කී ගමනක් ස්තුති කියන්න බැරි නම් කී ගමනක් කිඹුම් ගියාද මට ඔන්නේ ස්වාමීනි මට නමස්කාර කරන්න කොහොමද විනාඩි 45ක් මගේ පවුලත් එක්ක ඉඳගෙන මම නමස්කාර කළා නැතිව දැන් පහුවදා නැගිටින ගැන මම හිතුවේ නැහැ. මම තායි පහුවදා 5ට මේ විදිහට මට හැදෙන්නේ. අයි පහුවදා හැරෙන්න මම නැගිටලා ආයේ විදිහටම ආයි අර හොදගත්ත ගම ආයි කිදුන යන්න පටන් ගත්තා. ඒක ගැන මම හිතුවේ නැහැ. ඇවිල්ලා සූති කියන දෙයක විතරයි කිව්වොගේ ඒ කිව්වම නැරතු. එදන් පස්සේ අත දක්වා පීනස නැහැ සෙම නැහැ. මගේ දෙවියන් වහන්සේ මාසු. එක අරමුණයි කියපු මොන අරමුණක්ද ස්වාමීන් වහන්සේ මනහස් කරන්නේ. මට කරපු දේ නිදහස මට කරපු සතුට. ස්වාමීන් මට ඔබ වහන්සේ මනහස් කරා. අද වෙනි දවසේ නිකන් මට සෙම රෝගයක් නෑ. මෙයා මට අවශ්‍ය ඔබ එකිනෙකලා දෙවියන් වහන්සේ සමග නියම සහභාගීකමකට ඔබ ගෙන යාමට ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වන දේ ඔබගේ සිත් තුළට නිදන් කරා. ස්වාමීනි කීකරු වීම කියන්නේ දැන් මේ මොහොතේ මට දකින්න දේවල් සමහර දේවල් පෙනෙනකොට ඒ කෝපිය තියෙන ඒවත් මට පෙනෙනවා දැන් නොපෙනෙනවා නෙමෙයි එවැනි පත්‍යයන් තියෙන දේවල් මම දකින්න මේ මොහොතේ නමුත් ඔබ තීරණයක් කරන්න. ඔබ තීරණයක්. අපි ස්වාමීන් වහන්සේ අපිට වැරදුනා කියලා අපි කවදාවත් ස්වාමීන් වහන්සේ අපිට මුරණ්ඩුයි කියලාත් මේක කළා දරුවා දඟලනකොට ස්වාමීන් වහන්සේ හින්දා බලනවා. ඒතරම් ප්‍රේමයි. අපිට කවුරුද කියන ප්‍රේම කරන්නේ? අපිට කවුරුත් එම ප්‍රේම කළේ නැහැ ප්‍රේම කළා. අපිට දෙමව්පියෝ දුන්නා. ඒ දෙමව්පියෝ දුන්නේ දෙවියන් වහන්සේ. ඒ දුන්න දෙමව්පියෝ තුලින් තමයි දෙවියන් වහන්සේට අපි උපදවා ගත්තේ.
ඒ පදවන් ගත්ත අපි දෙවියන් වහන්සේට අයිති නිසා දෙමෝපියන්ට අයිති නැහැ. මක් නිසා කාලෙක දෙමෝපිය නැතුවලා ඉන්නේ. අද අපිට දෙමෝපිය නැහැ. මගේ දෙමෝපිය නැහැ. තමත් අයිති දෙමෝපිය නැහැ. නමුත් එතකොට අපි තනි වෙලා ඉන්නේ. අපිට ඉන්නේ ඥානවන්තයෙක්. ඒ නිසා දේව දරුවෙක් වෙන අපි දැන් කිසි කෙනෙක් උසල මේ දෙවියන් වහන්සේ සමග නිදින සහභාගී අපිට ප්‍රේම කරින් අපි රැගෙන යනවා. අපි දෙවියන් වහන්සේ සමග තමයි සහභාගී වෙන්නේ. එවිට අපි දෙමාපියන්ට ගරු කරනවා. දෙමාපියන්ට සලකනවා. ඒ වගේම අපේ ජීවිතේ අපි ප්‍රයත්න කරනවා. ඒ සියල්ල ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය. දැන් අපි තේරුම් ගත යුතු කාරණා දෙක. ඒ කීකරු වීම කියන එකේ හරිම තේරුම දෙක. අපි තීරණයක් ගත යුතුයි. ස්වාමීන් වහන්සේ තුළ මගේ කෝපය මාව කෝප කරන්නේ කවුද? යක්ෂයා. කෝපය අපේ ජීවිතය තුළ එවන්නේ කවුද? යක්ෂයා. එතකොට හේතුවක් ඇතුව වෙන්නත් පුළුවන්, හේතුවක් නැතුව වෙන්න. නමුත් එදා ඒක තමයි දැන් මෙතෙන්දි කියන්නේ මක්නිසාද නුඹලා පරණ මිනිස්සයා ඔකේ ක්‍රියා සමග හකදම අලුත් මිනිස්සයව මෙවූ තැනන් වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැන ගැනීම සඳහා ස්වාමීන් වහන්සේගේ ඒ අලුත් කරුණ ලබන ඒ අලුත් මිනිස්සයව තැනට අපි එහෙනම් අපි දේව දරුවෙක් වෙන මොහොතේ මේ සියල්ල අපට ලැබී අවසන්. ඒ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ අප තුළ වාසය කරවන්නේ මොහොතේ. දැන් අපි දැනගත්තා සුද්ධාත්මයන් වහන්සේගේ බලය දකින්න එදා අපේ පියවරුන්ට පුළුවන්කම තිබුණා. සුද්ධාත්මයන් වහන්සේගේ බලය එනකොට ස්වාමීන් වහන්සේගේ මොකද සියොත් කන්දට ලං වෙන්න එපා. ලං වුණොත් මොකද වෙන්නේ කියලා. සුපාව. නමුත් අද ඒ වගේම පූජකයාට කොහොමද තිබුණේ? ඒ උත්තම පූජකයා අවුරුද්දක් පේවෙලා තමයි ඔවුන් අතිශුද්ධස්ථානය කියන්නේ. දැන් අතිශුද්ධස්ථානය කොහෙද තියෙන්නේ? කියන්නේ දැන් අපි තුල අපි ගැලවීම අපේ දේව දරුවෙක් වෙනකොට සුද්ධාත්මයන් අප තුල වාසය කරනවා කියන්නේ අතිශුද්ධස්ථානය අප තුල තියෙන. ඉතින් අප ඒ තුලින් ආත්මයන් වහන්සේ අප තුලින් ප්‍රකාශ කරන දෙවියන් වහන්සේ පුදුම දේ කරන්න පුළුවන්. ඒකනේ ගෝලෙක් වෙන්න කියන්නේ. දෙවියන් වහන්සේට පුදුම දේ අපේ ජීවිත තුළ කරන්න පුළුවන්. මේකට අපි ඉඩ දෙන්න ඕනේ. ඉඩ දෙන්න අද මේ කීකරුකම කියන එක දැන් ස්වාමීන් වහන්සේට මේ දෙනකොට ඇත්තටම අද කතා කරනකොට හැංගීම් තුලින් දෙවියන්ගේ පියාණනි ඔබ වහන්සේ මට කොච්චර ප්‍රේම කරනවද? ඔව් ස්වාමීනි ඔබ වහන්සේ කියන දේ මං අහන්න ඕනේ කරන්න ඕනේ කියන සිතිවිල්ල එනවා. හැංගීම එනවා. ආසම එනවා. නමුත් ක්‍රියාව වෙයිද අපට? මෙතනින් බහලා යනකොට දැන් අපි එතෙන්ට ගිහලා අද වචනෙන් කියපු දේ ගැන අපේ සිතේ තියෙන දේවල් කියනවා. අනේ ස්වාමීනි මට මේක නිදහස් වෙන්න ඕනේ කියලා කියනවා. නමුත් ඒක කියන්න විතරයි අපේ කටින් අපේ වචනෙන් අපි කියනවා. නමුත් සිතේ නිදහන් කරගන්න. අද සිතේ අපිට ඒක තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ. එසේනම් අද දවස මොකද ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන එකම දෙයක් පැහැදිලිද? දැන් අද දවස එසේනම් අපි කෝපෙන් පටන් ගමු. සියලු චිත්තකම කියනකොට දැන් අපේ සිත්වල මේ මොහොතේ යම් දේවල් තිබෙන බවම දන්නවා එකිනෙකට තුළ. එනම් ඒ සියලු දේ ගැන පොස්ට් ස්වාමීනි මේක යක්ෂමාව විනාශ කරන්න කිසිම කෙනෙක් තුළ මනුෂ්‍යයන් අපිට විරුද්ධව මිනිස්සු ක්‍රියා කරනකොට ස්වාමීන් වහන්සේට උට සමාව දෙන්න ප්‍රේම කරා උදිසා යාචනා කරන්න. මොකද මේ මනුෂ්‍යය නෙමෙයි යක්ෂය. මනුෂ්‍යය තුලින් අපිට මේ හෙවණල්ල දැන් මෙතෙන්ට එන්න අපිට මුකුත් කරන්න බෑනේ. ඒත් මනුෂ්‍ය යක්ෂගේ වහල්ලු පාවිච්චි කරලා අපිව විනාශ කරන්න හදන සමහර විට මේ මනුෂ්‍ය දන්නේ යා මොකද මේ කරන්නේ. සමහර විට ඇත්තටම කරපු කෙනා දන්නේ නැහැ මොකද්ද කළේ.
මං වැරද්දක් කළේ කියලා සමහරට යාට හිතෙනවා. නමුත් ඒ කියනකොට අපි හොඳට බැලුවොත් එහෙම මේවා කළොත් එයා ආන්න යක්ෂයාව ස්ථිර කරගන්න. නමුත් අපි ස්වාමීන් වහන්සේගේ දරුවෙක් කෙනෙකුට එයාව පිච්චෙනවා. මොකද යක්ෂගේ මාළු. සමහරව එහෙම කියනකොට සමහර වෙලාවට සෝරි කියන්න පටන් ගන්නවා. ඒ නිසා අපේ ජීවිතේ අපි තේරුම් ගත යුතු කාරණා. දැන් කීකරුකම කියන්නේ කීකරුකම එහෙනම් අපි අතර කෝපිය කවුරු කෙනෙක් හරි යම් කිසි මොන කෙනෙක් හරි වැරදි සිතිවිලි හැමතිස්සෙම එකිනෙකා ගැන වැරදි සිතිවිලි ගෙනනවා. නමුත් ඒක සතුටකින් ගෙන තියෙනවා. මනුෂ්‍ය අපට මොනවා කරන්නද? දෙවියන් වහන්සේගේ ආගේ සතුරු හමුදාවක් මට විරුද්ධව ආවත් දාවිත් රජුට මම බය වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ මම සමගින් මාගෙන බලහක. එසේනම් අපි මනුෂ්‍යයන් නිසා මනුෂ්‍යව පාවිච්චි කළා තමයි යක්ෂගේ වහල්කමේ බැඳලා ඉන්න මනුෂ්‍ය පාවිච්චි කළා තමයි අපිට මේ දේවල් කරන්නේ. එහෙනම් අපි කිසි කෙනෙක් ගැන වැරදි සිතිවිල්ලක් ඇති කර නොගන්න සිත ආරක්ෂා කරගන්න. දැන් මම ස්වාමීන් වහන්සේගේ නමස්කාර කරන පිළිම කරන මගේ රැළටත් මං හරි ආසයි. ඔවුන් ඔබ වහන්සේට නමස්කාර කරමින් සිටිනවා. ඔබ එකිනෙකා නමස්කාර කරනවා පුළුවන් හදවතින්. අද මම ලබපු දේ මගේ ජීවිතේ විචාර අවුරුදු ගණනාවකට මම අනුකේ ඒක ලැබුණේ මම අනුවේ කැලේවල අපිට බෞතිස්ම වෙන්න තිබුණේ එකේ මොකද අපිට දැන් හොයාගෙන යන්න තුමලා ගඟට ගිහින් තමයි බෞතිස්ම වුනේ. බෞතිස්ම වීමෙන් පසු පහුවද ස්වාමීන් වහන්සේ කිව්වා පටන් ගත්තා. ඒක තමයි මම එසේනම් ඔබ හැම කෙනෙකුටම දෙන්න එකම 10 දෙමාපිය දරුවන්ට 10 එකතු කරලා තියෙනවා. ඒ 10 තමයි දෙවොත්තෙන් ස්වාමීන් වහන්සේගේ වචනේ ගැන සිතන්න. මට මේ එකම අරමුණ උනේ ස්වාමීන් වහන්සේ නමස්කාර මට මොන දෙයක් වුණත් මට කමක් කියන තැන. දැන් මම ඉන්නේ කොතනද? මම ඉන්නේ මේ තැන කොතනද? මම මොන වගේ දෙයක්ද කරන්නේ? මට තිබෙන ප්‍රශ්න මොනවද? මේ ප්‍රශ්න තුලින් මම හිර වෙලා අපිට ප්‍රශ්න ඇත්තටම ස්වාමීන් වහන්සේ දිවිදුකමක් මේ පොළේ වින්දා ප්‍රෝපෝසල්. දැන් අපිට ඒ දේවලුත් අපිට ප්‍රශ්න නමුත් මොන දේ ප්‍රශ්නයක් උඩ ස්වාමීන් මේ කිසිම ප්‍රශ්නයක් මගේ ප්‍රශ්නයක් නෙවෙයි. සතුරම ආව වහන්සේගේ ඈත් කරන්න ගෙන මේ ප්‍රශ්න වලින් මට නිදහස දෙන්න ඔබයි. මොකද දෙවියන් වහන්සේ කියනවානේ මේ මතේ 6 උඩට අවශ්‍ය සියල්ල මම දන්නවා. කලුකට මගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්නේ ඒ සියල්ල ලැබෙනවා. ඉතින් එවිට ඒකට තමයි රාජ්‍ය සොයීමේ මාර්ගය තමයි මෙතන කියන්නේ. ඒ නිසා අද දවස් අපි තේරුම් ගන්න ලෝකයේ ඉන්න කාලේ මේ දේවල් පාපයක් නෙවෙයි. පාපයක් කියලා හිතෙන්නේ නැහැ. දැන් කාට හරි මම අන්නේ මේ නිකන් ඉඳ අපි මනුස්සයනේ ඕවා කියලා එක දෙවියන් වහන්සේගේ දේ කියනකොට මනුස්සය අපිට බණින් කියනවා. ඒක සත්‍යයි. ඒ සත්‍ය අපි නිදහස් වෙනකොට ඒක තමයි කියන්නේ නුඹලව නිදහස් වෙන. එතකොට ලෝකේ කිසිම මිනිසෙක් අපිට බාධාවක් නැහැ. හැබැයි මේ මිනිසෙන්ට යක්ෂයට බෑ. මේ මිනිස්සු තුලින් අපිට ක්‍රියා කළා අපව විනාශ කරන්න. අන්න එතන බලවත්. එවිට අපිට ලැබිය යුතු මාර්ග අපිට ස්වාමීන් වහන්සේගේ සතුරු අපිව රවට්ටලා බොරුවෙන් වංචාවෙන් ක්‍රියා කරන දේ තුළ අපිට හොඳ සිහිය අවදි අපි චයි. එසේනම් අපි තේරුම් ගත යුතු අද දවසේ ස්වාමීන් වහන්සේ මට මේක කිව්වා. මොකද කිව්වේ මොකද්ද මේ දැන් කියන්නේ කීකරු වීම කිව්වට කීකරු වෙන්න ආසවෙන් කොහොමද නමුත් කීකරු වෙන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන දැන් අපි තේරුම් ගත යුතු කාරණා දෙක නිසා අපි අද කීකරු වීමට මක්නිසාද මෙතන කියන්නේ ලෝකේ ඉන්න කාලේ
නුඹලාගේ පරණ මිනිස්සයා ඔගේ ක්‍රියා සමග නමේ නිපදේ තියෙන ක්‍රියා සමග අහක්ක තමයි අලුත් මිනිස්සව පෙරදු නැවත තනන් වහන්සේගේ රූපේ ලෙස සම්පූර්ණ දැන ගැනීම සඳහා අලුත් කරන ලබන අලුත් මිනිස්සව පෙරදුද. එතකොට අපි ලෝකේ ඉන්න කාලේ තමයි දේවල් දැන් අපි දේවතාවුරු එහෙනම් අපි කීකරු වීම අපි කෝපෙම පටන් ගන්න. අද අපි එකිනෙකනාගේ ජීවිත තුළ ඒක ගැන අපි අවතීන් සිටීම ස්වාමීනි ඔබට විරුද්ධව මගේ සිත කෝප කරගන්නට මොනම හේතුවක් උඩ මොනම දෙයකටවත් මාව කෝප කරන්නට අක්ෂර කිසිම දෙයක් නැහැ. ස්වාමීනි ඔබ වහන්සේගේ ලේවලින් මාව පාවිච්චි කරන්නේ ඒක නම් මට එපා ස්වාමීනි පාපේ කෝපේ ගෙනල්ලා මාව විනාශ කරන්න මගේ මුළු ශරීරය විනාශ කරන්න මගේ මනස සිතුනේ හැඟීම් විනාශ කරත් යක්ෂයට ඉඩක් දෙන්න බෑ ස්වාමීනි අනේ මට සමා වෙලා මාව නිදහස් කරන්න මේ මාත් යේසුනි මාව පාවිච්චි කරන්න මට සමාව දෙන්න කියලා ඇත්තටම ඉල්ලලා ඔබ වහන්සේගේ ලේ තුල මාසම් කරනවා එහෙම කියනකොට ඒ දේවල් කරනකොට හැබැයි ඕක ඒ කියලා එහෙම යාචනා කළා එහෙම කළාට පස්සේ ආයි ඕක නැවත එවන්න පුළුවන් අන්න ඒක නම් තව තියෙන ඇතුව සිටින්නේ ආයි නැවත අද දවසේ 100,000 වාරයක් ආව නෑ ස්වාමීනි යක්ෂා එවල මාව කොහොම හරි අල්ලගන්න බලන්න මොන විදියක හරියාගේ උගුලට මාව හසු කරගන්න බෑ මං ඒ කෝප වෙන්නේ නෑ මං වෙන්නේ අනේ ස්වාමීනි මාව ආරක්ෂා කරන්න මං දුවින්නක් නේ මට ඒව පාපයට පෙළඹෙන්න බෑ ඔබ වහන්සේ මාව නිදහස් කරන්න එතකොට මුළු හදවත අපේ සිත දකින්න කැලණපස්සේ සිත කිරා බලන කැලණහන්සේ අපේ නිදහස් ඒ නිදහස අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේගේ කරුණාව දැනෙන්න කරන්න. එසේනම් අද දවසේ අපි මොකක්ද ඉගෙන ගත්තේ කීකරුවේ කොහොමද කියලා. දෙවියන් වහන්සේ එහෙනම් මේ විදියට කීකරුවේ ඒ කිර එක කෝපය තුලින් අපි පටන් ගනිමු. ඊට පස්සේ අනිත් හැමදේම ස්වාමීන් වහන්සේ තුල ඉදී කරන්න සුද්ධාත් යන වහන්සේ අපිට මඟ පෙන්න. ඒ මඟ පෙන්වනකොට ඒ සංසය අප සමග සිටි අපේ ශක්තිය බලය නෙමේ ඒ සාධිපත්‍ය බලය අනුග්‍රහයට තියෙන සංසය අප සමග සිටින අපිට ජය ලබා දෙයි. අපි ස්වාමීන් වහන්සේගේ කරුණාව පිළිගන්න. ඒ ධර්ම සත්‍ය වෙනකොට ඔබ එකිනෙක මේක ඇත්තටම ඒක අපි ප්‍රැක්ටිස් කරනවා කියන්නේ අපි හරි මේ මොහොතේ පටන්ම සිතා ගන්න මං ඉන්න තැන දැන් මේ ඉන්න තත්ත්වයේ එපා. දැන් මේ ඉන්න තත්ත්වය තුල නෙමෙයි කීකරු වීමට මම මේ කහන් කරන්නේ මගේ සිත තුළ තිබෙන මගේ සිතිවිලි මගේ හැඟීම් හිර කරලා තිබෙන ඒ මගේ යටිහිතේ තත්ත්වෙ මේ තියලා තියෙන මේක මට එපා ස්වාමීනි මට මේකෙන් නිදහස් වෙන්න ඕනේ අනේ මාව පවිත්‍ර කරන්න ස්වාමීනි ඔබ වහන්සේට කීකරු වීමේ එකම අරමුණ ඔබ වහන්සේට කීකරු වීමයි මට ඕනේ ස්වාමීනි ඔබ වහන්සේට ක්‍රියා කරන්න මට ඉඩ දෙන්න මේකෙන් පටන් ගන්න අපි ජය ගන්නවා ඒක අපේ පවුල ආශිර්වාද ලබනවා දෙවියන් වහන්සේගේ කරුණාව දයාව අපට ලැබෙනවා අපි පවුලක් වශයෙන් අපි තරුණ වශයෙන් අපි නොයෙක් කාකන් අපි කොහොමද ඉන්නේ අපි හැම කෙනෙකුට අපි මිනිස්සු සමග සිටිනවා අපි චාරලා එසේනම් ස්වාමීනි අද දවස් ඔබගේ කරුණාව දයාව අපට ලැබෙනවා ඔබගේ අනුකම්පාවෙන් අප දෙස බලන දෙවියන් නිසා ඔබ වහන්සේට අනේක වාර ස්තුති කරනවා ස්වාමීනි ඔබ වහන්සේ ඒ තුල ස්වාමීනි අපට කොම ස්වාමීනි ඔබ වහන්සේ කියන්නේ කීකරු වෙන්නේ කොහොමද කියලා අද දවස් අපට උගන්වලා දෙන්න ස්වාමීනි කන්නඩ දුන්න නිසා ඔබ වහන්සේට අනේක වාර සුදු වහන්සේ තුල සිත සීර කරමි නෑ මම ඔබ වහන්සේ කෝප වෙන්න එපා කිව්වා එහෙනම් මම කෝප වෙන්න මට බෑ ඔබ වහන්සේ එපා කිව්ව දේ කරන්න මට බෑ මට ඒකට කීකරු වෙන්න ඕනේ මොකද ඔබ වහන්සේ කෙරේ විශ්වාස කරන්න ඔබ වහන්සේ මං සමග ඉන්න බව ඇදහිල්ලෙන් සීරව මගේ සිත තුළ විශ්වාස කිරීම ඇත්තටම ඒ ඇදහිල්ල අපිට අවශ්‍යයි මක්නිසාද මා ඇදහුවා වූ ප්‍රේමණීය දෙවියන් වහන්සේගේ කරුණාව දයාව ගැන මම විශ්වාස කෙරෙමි ස්වාමීනි ලෝකේ බොහෝ පීඩා තිබේ යක්ෂ නොයෙක් දේවල් වලින් මගේ ජීවිතේ මම ඔබ වහන්සේ නොදැන සිටි කාලේ අපි මා හිතියේ විදියට තමයි නමුත් අද ඔබ වහන්සේ කියන මේ දේවල් පාපයක් කියලා එවැනි පාපෙන් අපි නිදහස් වෙනකොට අපේ මානසිකයට අපේ ශරීරයට අපේ අවයවයන්ට
අපේ මනස සිතුවිලි හැඟීම් අපි ඔබ වහන්සේ තුළ ස්වාමිනී පියකරු දේශය ඔබ වහන්සේ තුළ සතුටින් ජීවත් වෙන්නා වූ කුණාටු මේ ලෝකයේ අන්තිම කාලය වෙනකොට කිසිවක් නිසා කිසිවෙක් නිසා අපි බාධා නොකරන ඔබ වහන්සේගේ ලේ රැකවරණය ඔබ වහන්සේගේ කරුණාව දයාව තුළ අපි මේ පොළේ ජීවත් වෙනවා. ඒ ඔබ වහන්සේගේ සැලසුම අනුව ඒකට අපි සුදුසෙක් වෙන්න නැත්නම් ඔබ වහන්සේගේ උදහස පැමිණුණොත් අප විනාශ කරන්නට යක්ෂට ඉඩ වෙලා අපි විනාශ වෙයි ස්වාමිනී. ඒ නිසා අපිට කරුණා කළා අනේ දෙවිතුනේ ඔබ කියලා නම් ඔබගේ පාමුල තඹනවා අපි පවුලක් වශයෙන් පාමුල ස්වාමිනී සිටින මේ මොහොත අපිට කරුණා කළා. ඒ තුළ සීලව ස්වාමීන් දැන් කෝපේ ගැන කතා කළේ දැන් එකින් එකනා සිත් තුළ කෝපේ තැබෙන දේවල් සෝත්සි කළා ස්වාමීන් මං කොතනද කායිකද මගේ කෝපේ තියෙන කොතනද උදාස තියෙන කොතනද ඒ කෝපේ තුලින් තමයි උදාස ක්‍රෝධය මේ සියල්ල අපහාස මුඛය අපි නිදා කිරීම මේ සියල්ල තියෙන කෝපේ තුල තිබෙන ඒ පන්තිත ස්වාමීන් සියලු කිත්තකම අනේ ස්වාමීන් මට ඒ නිදහස ඔබ වහන්සේගේ අනට කීකරුවෙන් තෝරන නිසා කුමන තත්ත්වයකින් මාව යක්ෂ මේකට බෑ කියලා මම මේක උපා කියලා මම නිදහස් වෙන්න හැදුවත් බාධා කරන සෑම මොහොතකම නැවතම පසුතැවෙන්න නැවතම නිදහස් වෙන්න මේ ස්වාමී ඔබ වහන්සේගේ කරුණාව එළේවන ඒ අන්තිම ස්වාමී එළේවන අප කරුණාව කොට මේ බන්තේ මේ වගේ එකිනෙකා නිදහස් කරන්න ඒ සිතිවිලි හැඟීම් ඒ භවරණ ස්වාමීනි එවිට ස්වාමීනි ඔබ වහන්සේගේ වචනට මම කීකරුවෙන් තෝරන ඒක මම කරන්න ඕනේ මට ඒ කෝපේ කවුරු මට මොනවා කළා මොඩ තත්යකට මාව වට්ටලා ස්වාමීනි ඒ වගේම මට මාව දොයේ තත්ත්වෙන් ඉහිර කළා තිබුණා ඒකට මට ඒක බෑ ඒ ස්වාමීනි මම ඒ කෝපෙන් මගේ සිිතේ නිදහසුන් ස්වාමීනි කියන මේ මොහොත උරුසිත ස්වාමීනි ලේවලින් නිදහස් කරගෙන ස්වාමීනි ඔබ කියකට මේ සත්‍යයේ ජය ගන්නට ඒ ඔබ වහන්සේට කීකරු වීමේ මූලික ආරම්භයේ අරගෙන යක්ෂයට විරුද්ධව නැති සිටිට එවිට ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව දයාව අපිට පිළිගන්නවා යක්ෂයට විරුද්ධව නැති කුළු යක්ෂයන් දුතුරින් අනා යනවා කියලා දේව වචනේ සඳහන් වෙනවා. ඒ නිසා හැම මොහොතකම දවසට සිය කාතාවක්වත් කෝපේ කළා ඒ කළා මොන ආකාරයකින් උතුරකට හදන්නට නෑ නුඹේ ඔය රැවටිලි කාර වංචාකාර ක්‍රියාවට මම හසුවන්නේ නෑ කියන තැන ස්වාමීනි ඔබගේ අනට කීකරු වීමේ අරමුණේ පමණයි කියන්නේ ඒ ඡාය ගන්න ස්වාමීනි ඔබගේ වැඩට කරුණාව දීතයි අවති ක්‍රියාකට ඔබ වහන්සේව කවරේට බහිබට පත්ව වැඩව එසේ ඔබගේ රැළ ආශිර්වාද ලැබවි ඔබ වහන්සේ මේ පොළවේ ස්වාමීනි පියකරු දේශයන්හි ඔබ වහන්සේ තුළ සියල්ල ස්වාමීනි මේ ආත්මය සඵල වෙනවා වෙන්න ආත්මික අපි සඵලත්වය සියල්ලෙන් සඵල වෙන උරුම කොටස් ලැබෙන්න තිබෙන මාර්ග තුල ඉරවි තිබෙන තැන් නිදහස් කර දෙන්නත් ඒ වගේම සුවය ලබන්නත් විදි පහර තුලින් ස්වාද තුලින් සංසය තුලින් සුවය තුල අපේ ජීවිත දෙන්නත් මේ ආත්මය සඵල වෙනවා මේ සියල්ලෙන් සඵල වී සුවය සිටින පිණිස ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව දයාව ඔබගේ ගල තුල මුද්‍රා කොට වැඩ තුලට නිදහස් කර ගන්නද ප්‍රේමාන්ත විද්‍යාලයේ යේසුස් වහන්සේගේ නාමයෙන් අප පමුණක් කොට බාර දෙනවා මේ විදර්ශන ආමේ ග්ලෝබල් කමිෂන් එකේ කමිෂන් බාබු ප්‍රේමාන්ත විද්‍යාලයේ ඔබ වහන්සේට අනේක වාර සුති වේවා ප්‍රශංසා වේවා ගෞරව වේවා මහිමේ වේවා සියලු ගෞරව වේද මහිමේ නමස්කාර වේවා සියලු ගෞරව වේද මහිමේ නමස්කාරය සුදු ප්‍රේමණීය ගෞරවණීය උච්චේචමන්ත වික්‍රමානිත මහිමාන් සිතානිත මහෝත්තම විද්‍යාව विश्व मवा पालने करना बहन से करना बेवा ये सुनिया तो तब पूछ क्या ने सुति बेवा प्रशंसा बेवा recording stopped गौरव बेवा महिमे बेवा चलो गौरव वेद महिमे नमस्कार बेवा चलो गौरव वेद महिमे नमस्कार शिष्य या तो प्रेमी कुमार ने दियो भाई से करना बेवा
शुद्धात्म्यानने सुतिवेवा 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 प्रशंसवेवा 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 गौरवेवा 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 महिमेवेवा 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 सिर गौरवेद महिमे नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा सुधात्मके विठुले सत्यताव्य आत्म्यानने ध्यानने इंदोबके वेल इंदोबके पावल स्वामी ओबके कमेंट करंग ओबके वेल